අම්මා දැන් ගේ ඉස්සරහා ඉන්නේ ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නේ. ඔළුව මේ ඉරිගඩුත් පිපිනවා. ඌ බා. හරි. Hello, hi guys. මේක තමයි අපේ channel එකේ first video එක. First video එකෙන් හදන්නේ අපි හන්දට A few moments later. මොනා කරන්න අපට ඕන වෙනවා රොකට් එක. අපි දැන් රොකට් එක හදන්න plan එක ගහගමු. මම දැන් හදන්න යන්නේ සුප්‍රියම් plan. ඒ අඩු මන්නේ તો plan ගහනවද? මන්නේ හරි. ගහමු plan. හරි. සුප්‍රියම් plan එකක් ගහලා තියෙන්නේ. මේ පේනවනේ. රොකට් එකක් වගේ නම් පේන්නේ නැහැ. සුප්‍රියම් plan. එහෙනම් අපි යන්න දැන් රොකට් එක හදන්න. ලංකාවෙන් හදට යවන ෆස්ට් රොකට් එක විදිහට යවන අපේ රොකට් එක හදන්න. අපිට අද ඕනි වෙනවා ඉස්සල්ලාම බෝතලයක්. ඒකට මම අද ගන්නවා මේ වගේ කොකා කොලා බෝතලයක්. මං විතරයි නෙමෙයි. මගේ යාළුවා දැන් චුට්ටකට කැපිලා ඉන්නේ. කවන්නේ අපි ආයෙනකන් වැඩේ ගමු. මම වෙනකන් අරක මොනා කරන්නද දන්නේ. මම නැතුව දෙල්ලා දීපොත් කොකා කනවා. මේ වගේ බෝතලයක් අපිට ඕනි. ඒ වගේ මේකේ මේන් එනර්ජි සෝස් එක විදියට අපිට ඕනි වෙනවා. රතින් ගමම් සසල වෙන්න රොකට් එකක් යනවා. තව එකක් ආවා. බෝනස් විදිය තව එකක් ආයි එක්ස්ට්‍රා අපිට දෙපාරක් රොකට් එක යවන්න අපිට ඒක ඕනි වෙනවා. මේ දේවල් අපිට කපන්න කොටන්න ඕනි වෙනවා. පිහියා guys අකුණු ගහනවා. And his name is John C. කනවාද? දැන් guys වලි ඉවරයි. වලි ඉවරයි. අම්මට guys වහිනවා අම්බානක. අපි දැන් සමාදාන වෙලා ඉන්නේ. අම්බාන එනවා. වහිනක අම්බානේ එනවා දැන් නම් අයිති දෙන්නේ. රොකට් එකත් සමහරට යවන්න බැරි වෙන්නත් පුළුවන්. නෑ නෑ අපි යවනවා. ඔව් ෆුල් ට්‍රයි එකක් දෙනවනේ අරන් යවන්න. ඔව් වලි ඉවරයි. අපි යාළුවෝ යන්නේ. ඔබ වැරදි අත දුන්නේ. හරි ඔලිවර් අපි පටන් ගමු අපේ රොකට් එක හදන්න. ගයිස් ඉස්සල්ලාම මේකෙන් අපි එහෙම කරලා කපා ගන්නවා. හරිද? අයියෝ බං උඹට කපන්න බෑනේ බං දී බං. මට කපන්න බැරි වුණා කියලා hina වෙන්න එපා ඔයා. Hey, bro. What? Oh my God! තව පුටින් ඇනිනවා. ඔව් ඒක කපනෝ ස්ටාර් මේ ඉන්නේ කපනෝ ස්ටාර්. කමන්නේ කොල්ල කපාගෙන යනවා ගාන්ට වහිනවා ගයිස් සම්බානික දැන් නම් අයියෝ අද වැඩේ කෙලංගායිද කොල්ල අපල ඉවරයි දරුවා හරි දමාට කපනවා බස් කොල්ල පේනවා ඇති අපේ රොකට් එකේ පඳ කොටසයි ඉහළ කොටසයි තියෙනවා අපිට මේක පන්තිද මේක අපි මෙහෙම සෙට් කරගෙන වැඩේ කරගන්න ඕනේ. එහෙම තමයි අපි බැලුවේ මේක කොහෙන් අපි කොහොමද සෙට් කරන්නේ මගෙන් දාන්න උඹ. Yes! 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 හරි ගයිස් අපි මේ කොහොම හරි සෙට් කරගෙන වීඩියෝ එක පොඩ්ඩක් ඉන්න. A few moments later. පොඩ්ඩක් වහිනවා ගයිස් කරන්ට් එකක් නැහැ. අපිට කරන්ට් එක ගන්න තියලා අපිට පිටිටම අහිංසක ග්ලූ ගන් බටය. අපි ඒකෙන් හදලා ඉවරයි. හදලා ඉවරයි. හදලා ඉවරයි කියන්නේ ඔක්කොම හදලා නැහැ. ඔක්කොම හදලා නැහැ. උනාට යම් තාක් දුරකට වැඩි ඉවරයි. හරි. අපි ඊළඟ වැට්ටියක් දැන් ඉක්මනට කරගමු. අපි මේක මොකද කරන්නේ? තව මොකක්ද මේක කරන්නේ මේක? රොකට් එකක් වගේ නම් පේන්නේ නැහැ.
මොකද කරන්නේ මේක? යෝග අලංකාර කරනවා. අපි ගයිස් මේක අලංකාර කරනවා. අපි දැන් කිලිම රොකට් එකේ පල්ලෙහා කෑල්ල තමයි හදන්න යන්නේ. පොඩි කාඩ්බෝඩ් කෑල්ලක් අපි ගත්තා එකට. අපි මේක කපලා මුක කපන කලාවද? එහෙම තමයි. කපන කලාවද? ගයිස් හරිම දුකයි. කැඩුනා. A few moments later. Finally අපේ රොකට් එක අපි යන්තා දුරකට හදාගෙන ඉන්නේ. ඔයාලට පේනවා ඇති. අපි මේක අද කොහොම හරි ගුවන්ගත කරලා මිස තමයි නවතින්නේ. නැත්තම් අපි අනිවාර්යෙන් අද මඩේ පයින්නවා. මඩේට පයින්නවා. අනිවාර්යෙන් අපි මඩට පයින්නවා. ඔයා වයින් මං හරි guys finally අපේ රොකට් එක හැදිලා තියෙනවා. ඉතින් එනවනේ. ජන්මඩ සුපිරි භාණ්ඩයක් මේක. ලංකාවෙන් යන ෆස්ට් රොකට් එක අපේ. කට්ටිය අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. කොහොමද වීඩියෝ එක කියලා. අපි එහෙනම් මේ රොකට් එක යවන්න තැනක් තමයි අපිට ඕනි. රොකට් එක අපි අනිවාර්යෙන් අද යවනවා. වැස්සක් දැන් ටික ටික අඩු වෙලා තියෙන්නේ. රොකට් එක අද මොනවද වෙලාව කීයද? ඕකේ වෙලාව 3යි 17යි. විනාඩි 5ක් 10ක් එහෙම තමයි මිස් වෙනවා. 何?お前はもう死んでいる。 රොකට් එක අද අපි කොහොම හරි ගුවන්ගත කරනවා. දැන් කිව්වා ඒක ගුවන්ගත කරන්න තරක් හදන්න තමයි අපි දැන් යන්නේ. හරි හා අපි දැන් හදන්නේ කොහොමද කියලා දැන් බලමු. හරි අපි ඔන්න දැන් රොකට් එක යවන්න තරක් හදාගෙන තමයි යන්නේ. අතන තමයි අපි රොකට් එක යවන්න හදන්නේ. හරි එහෙනම් අපි දැන් රොකට් එක යවන්න තරක් හදමු. මෙතන රොකට් එක තියාගන්න ඕනේ ගැම්මටම යටින් ගෙලින්ම වස්න කරලා ගහන්න පුළුවන් විදියට. හරිද? එතකොට අපි එහෙම තියාගන්න හරි. ඉන්න මේ වගේ තියාගන්න. හරි. ඒ රොකට් එක ගමු. හරිද? ඉතින් අපි ලංකාවේ හදලා යන ෆස්ට් රොකට් එක. හරි. මේ රොකට් එක ඉන්න මේ විදියට තියුවාම හරි. අපිට යටින් ඉන්න කරලා මේක දාලා ප්‍රෙෂර් එක දිහා තියන්න යන්න හදන්නේ. මොලේ තමයි මගේ මොලේ. අරගෙන ඉන්නේ. හරි. මගේ මොලේ. මම මොලකාරයි. හරි. මේ යටින් අපි නහරලා ඔයාලට බැලුව බැලුවම පේනවා. යන්න බෑ. යට වැඩි. ඒකින්ද අපි ඒකට දවස් කරන්නේ. බොයි මොනවද වෙන්නේ? අවසානයේ ගලවලා විසික් කරපු කෑල්ලම තමයි අපිට පිටිරට ආවේ. අපි ඒක සෙට් කරමු මොකද. රොකට් එක වට ගන්න. අල්ලාද. හරි guys අපි මේ එනර්ජි සෝස් එක මවුන්ට් කරගෙන තමයි දැන් අපි යන්නේ. හරි guys successfully අපි වැඩි කරගත්තා. එහෙනම් අපි දැන් රොකට් එක යවන්න හදන්නේ. මේ රොකට් එක ගියේ නැත්නම් අනිවාර්යෙන් මං මේ අදන් ඉන්න අදුව පිටින්ම ගිහිල්ලා කෙලිම මඩ වතුරට පයින්නවා. රොකට් එක ගියා නැත්නම් මට හොඳටම විශ්වාසයි මේ රොකට් එක උඩ යනවා. අපේ ෆස්ට් ලංකාවෙන් යන රොකට් එක අනිවාර්යෙන් උඩ යනවා. මගේ මොලෙන් ඇදුවාම ඒක කොහොමත් උඩ යනවා. මම රොට කීපුවා කියන්නවා අයියේ හරි guys. අඩෝ අපි රොකට් එක දැන් හොඳ බයිනවා. යකෝ යවන්න ඕනේ. දැන් නම් මෙහෙමයි. මගේ අතහදට අනුව බං මේක අර පත්තු කරගොම උඩට යන්න ඕනේ කියන ප්‍රෙෂර් එකත් එක්ක. හරිද? මම එහෙම තමයි දුන්න ප්ලෑන් එක දාලා තියන්නේ. වැඩි දෙලෙවිද බං? එන්න වෙයි. යවපන්. මිනිස්සුත් ඒ ඉඳන්. ඔඩෝ වීඩියෝ වෙලාව අපට ලංකාවෙන් යවන ප්‍රථම රොකට් එක අපි දැන් අද යවන්න යන්නේ. අපේ රොකට් එකේ ඩ්‍රයිවර් ඉන්නවා. හරි. අපේ ෆස්ට් රොකට් එක උඩයි කියලා මම ගොඩක් හිතනවා. මම ඔයාලට කිව්වනේ. ඔයාලට කිව්වනේ. මේ රොකට් එක උඩ ගියේ නැත්තම් අනිවාර්යෙන්ම මං ගිහිල්ලා
මේ ඇදුම් පිටින්ම අර මඩ වතුරට පනිනවා. හරිද? මේ රොකට් එක යනවා කියලා මට ඒ තරම්ම විශ්වාසයි. හරිද? අපි එහෙනම් රොකට් එක යවමු. හරි guys. අපේ තීරණාත්මක මොහොත. අඩෝ මල් ලැට් එකට ගෙනියන්නද? අඟුලක් කියනවා. Oh my god, who? අපේ last chance එක. මේ වහලට වඩා මේ රොකට් එක උඩ ගියලා තියෙනවා. මං අනිවාර්යෙන් මඩ වතුරට පනිනවා. හරි guys. අඩෝ මේ පාර නම් ගන්න එපා හොඳේ. කෙලව ගන්න එපා. A few moments later. වීති අතනේ හරි හරි. ගන්න එපා. ගන්න එපා තමයි. හරි මචං ගනින් හරි. ගයිස් ඇත්තටම කිව්වොත් පොඩි ගයිඩ්ලයින් එකේ එරර් එකක් ඉඳ මෙතන අර පුපුරන සීන් යන්නේ ඒ හින්දා අපට වීඩියෝ එක දාන්න බැරි සීන් එකක් තියෙන්නේ. මේ අපි ගොඩක් try කරා බැලුවා මේ ගයිඩ්ලයින් එරර් එක අපට අනිවාර්යෙන්ම එනවා. ගයිඩ්ලයින් එරර් එක આવුත් අනිවාර්යෙන් අපේ channel එකට delete වෙලා යනවා සමහර විට. ඒ හින්දා අපට මේ වීඩියෝ කොටස දාන්න වෙන්නේ නැහැ. sorry. අඩෝ මේ කමලනවා තුඹනේනවා. ඒ අඩෝ මේ ආවං අඩෝ අර අඩෝ අඩෝ අර මම බලන් ඉන්නේ කො රෑ ඒ කොමං අර රොකට් එක රොකට් එක වෙද්දන්නේ යමුන් ඉන්නට. අඩෝ අර ඇන්ටි ඉන්නවා ඒක අර ෂේප් එකේ කැපේ ඕක වීඩියෝ වෙලා ඔය. මොකක් අඩේ අම්මා මෝරමෝ අම්මා දුව පුදි විලක් නම් බං මොකෙත් අපි දැක්කේ වල්ලද බං මොල් කොමේ කලුවරයින් බා ලයිට් නෑ නේද. මාර්සි ගයිස් ඔන්න අපි රොකට් එක ආද්දී ලොකු සද්දයක් ආවා. හරිද? මේ සද්ද නිසා ගමේ ඉන්න මිනිස්සු භාගයක් අපේ ගේ ඉස්සරහා. දැන් මොකද කරන්නේ? අපි දැන් මේ ගෙදරින් එළියේ තියෙන මේ ගෙදර එළියේ පිටිපස්සේ තියෙන කාමරේ අපි හැංගිලා ඉන්නේ ගයිස්. මාර සීන් එක වෙලා තියෙන්නේ. පට්ට දිවිල්ලක් දිව්වේ ගයිස් අම්මා. දැන් ගේ ඉස්සරහා ඉන්නේ ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නේ. අඩෝ මේ ඊකටුත් පිටිනවා බං. ඌ බං. ඇලට බෑපම්. ඒ අශෝක ගන්න බබා. මේ ඕනේ නෑ බං වීඩියෝ එකක් ගන්න. අඩෝ හේබේ බෑ. අහංගොර. අද ඉතමන් වීඩියෝ එකක් ගන්න විතරේ අයියෝ. අනේ බං මේක වීඩියෝ එක ගන්නේ බං අඩෝ අර මිනිස්සු බලන් ඉන්නවා බං. ඒ ඕනේ නෑ අදාර බං. හරි යනකම් අතහැරපන්. ඕ දානවද? තෝ කිව්වනේ. වහිනවා ගයිස් හොඳට මිනිස්සුන්ට බොරු කරන්න එපා. අයියෝ බං වීඩියෝ එක ගන්න බං. ඕනේ නෑ බං. තෝ කලින් කිව්වේ පයින්නම් කියලා එන. හරි බං. නෑ කිව්වොත් කිව්වද? වීඩියෝස් ගන්නනේ බං ඉතින් එහෙම කරන්නේ. අයියෝ බම් මඩ වල අයියෝ. views ගන්නවා කියලා තෝ බොරු කියන්නේ. හරි බං. රොකට් එක දැන් බං. ඒක බං. ඒක ඉතින් පුපුරලා ගියා. රොකට් කියන දේවල් බං මේ පුපුරන්න පුළුවන් බං. හරිද? අදාළ නෑ. ඒවා බං මේ මං යකෝ දැන් උත්තර කී දෙනෙක් බං ওই පොලිටිෂියන්ස්ලා බං බොරු බොරොන්දු දෙනවා. එකක්වත් ඉෂ්ට කරන්නේ නෑනේ බං. අඩෝ අහිංසක මට ඇයි බං මේව කරන්නේ? කන්න පලාගෙන දුව පැනපන්තෝ. අඩෝ ඒ ෂේප් කරපන්නනේ අඩෝ මිනිස්සු බලන් ඉන්නවා. මිනිස්සු අදාළ නෑ. ඉතින් බං කිව්වොත් හොඳේ. හරි ඉතින් බං. එහෙම මේ වීඩියෝ කරනවා කියලා බං එහෙම දැන් මෙච්චර දඟලන්න ඕනේ නෑ බං. ඕක ෂේප් එක එඩිට් එකක් ගහලා දාමු.
නෑ මේ වීඩියෝ කරලා තියෙන්නේ. මේ බලපන් මූ ඉන්න. ඒ බලපංකෝ බං. කොන්ට් එකකින් ඇවිල්ලා නෙමෙයි මූ ඉන්න. හරි දැන් ඔබ පයින්න තියෙන්නේ. පැනපන්. පේනවනේ මේ ඇල. පැනපස්. අනේ නෑ ඔබ පයින්නවා කිව්වා. බලහම් බං හොද්ද මොනවා බං. මේ බං අඩෝ මේ යම පැනපන්. තෝ එහෙමද කියන්නේ? හරි බං. රොකට් කියනවා බං මෙහෙම. මෙහෙම බොරු කියලා උඩ යනවා කියලා එහෙම නැති වෙන්න පුළුවන්. හරිද? මේ එහෙම කියලා මෙච්චර දින් කරන්න ඕනේ නෑ. මිනිස්සු කියනවා බං බලහම්කෝ. පැනපන් මං තල්ලු කරන්න කලින්. අඩෝ එපා බං. හරි එහෙම නම් හරි